ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත සදැහැති පින්වත්නි, ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණගත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් සාදුනාදයන් පවත්වා නමස්කාර පාඨය තෙවතාවක් කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ඉමං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීලපීතා රත්ත සේතා මංජෙට්ඨා ච පභස්සරා
තං ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත වූ සදැහැති පින්වත්නි, අද දවසේ මෙම උතුම් සද්ධර්ම දේශනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ සදැහැති ලෝදනන් වෙත විකාශනය කර හැරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට දෙන්නේ බුලත් සිංහල පදිංචි උදාර මදුෂාන් පතිරගේ මහතා විසිනුයි. එයගේ අරමුණු වශයෙන් කළුතර පදිංචිව සිටි නැසී ගිය චන්දරේ බාප්පාට, එවැගේම ඇතුල් කෝට්ටේ පදිංචිව සිට මිය පරලොව ගිය නන්දසේන අභයරත්න මාමාටත්, ඉංගිරියේ ආනන්ද පදුසූරිය පියාණන්ටත්, එවැගේම කඩුවෙල සනිලගේ චාවින්දි නැගණිය ඇතුළු මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සංසාරගත සහලේ ඥාතීන් සියලු දෙනාගේම භවගාමී ජීවිතය සුවපත් වීමටත් ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය ආකාරයකට ප්‍රාර්ථනීය බෝධියකට අනුව අජරාමර නිවනින් නිවී සැනසීම උදෙසාත් මේ උදාාරතර ධර්ම දානමය කුසලයේ හේතු උපනිශ්‍රේ වේවායයි ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම දැනට හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකේ මාසයකට වඩා කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන ශ්‍රියානි පුංචිට ඉක්මන් නිරෝගී සුවය ලැබීමට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම දෙමව්පියන්ට, සහෝදර සහෝදරයන්ට හා දරුවන්ට ධර්මයේ ශ්‍රවණය සඳහා සහභාගී වූ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ, නිරෝගී සම්පන්නිය, ධර්මාබෝධය තුළින් ඊ타මත් ඉක්මන් භවයකදී නිවනින් නිවී සැනසීම සඳහා මෙම ධර්ම යාගයේ උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජනීය කිරිවත්තුඩි අරියදසන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධිය සමුර්ධ කර ගැනීම සඳහා මෙම ධර්ම දානමය කුසලයේ උපනිශ්‍රේ වේවායයි ප්‍රාර්ථනාවන් සිදු කරමින් අද අපි මේ වටිනා කියන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි මේ විදිහට බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුන්ගෙන් ඉල්ලීම් කිහිපයක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහත මාතෘකාවන් අතරින් කවරක් හෝ තෝරාගෙන නිවනට උපකාර වන ආකාරයට ධර්මදේශනාවක් සිදු කර දෙන හැටියට මාතෘකා කිහිපයක් මේ අත්ංගෙන් ඉල්ලීමක් තියෙනවා. එකක් තමයි ප්‍රායෝගික ජීවිතයේදී ඇතිවන ඇලීම් හා ගැටීම් ධාතු මනසිකාරය තුලින් නැති කරගන්නේ කෙසේදයි පහදා දෙන්න. බොහොම හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් වර්තමානයේ බොහෝ දෙනා අපි ලවා මේ වගේ ගැඹුරු නිවනට බර වූ දේශනා සිද්ධ කරගන්නට පෙළඹිලා තියෙනවා. ඉස්සර මොනවා හරි ධර්මදේශනාවක් කියලා කියනවනේ, මොනවා හරි ධර්ම දේශනාවක්. එහෙම නැත්නම් අපිට සරල ධර්ම දේශනාවක් සිදු කර දෙන හැටියට ඉල්ලනවා. බොහෝ අය ඉල්ලන්නේ එහෙමයි. නමුත් දැන් බැලුවහම බොහෝ වෙලාවට අපිට වගේම බොහෝ ස්වාමින් වහන්සේලාගෙන් නිවනට උපකාර වන ධර්ම දේශනාවක් කියලා මාතෘකා ඉල්ලන ගතියක් බොහෝ ඇත්තන් ගාව ඇති වෙලා තිබෙනවා. මේක එක්තරා භාග්යක්, එක්තරා පෙරලියක්. මොකද හේතුව ඇත්තටම දැන් බොහෝ වෙලාවට එක්කෝ බොහොම සරල කතාවක්. එහෙම නැත්නම් ඒ කියන්නේ අපිට සතුටටපත් වෙන්න පුළුවන් මට්ටමේ කතාවක් නේ බොහෝ වෙලාවට අපිට ඇහෙන්නේ බණ කතා නේද? ඒක කවුරු හරි කෙනෙක් මල් පූජා කරලා දාන දීලා දිව්‍ය ලෝක ගියපු කතාවක්. ඒ කතා වස්තු නේද? බණ කතානේ අපි අහන්නේ. නමුත් මේ නිවනට පාදක වන ධාතු මනසිකාර්ය වැනි උතුම් ධර්ම කොටස් ශ්‍රවණය කරන්නට හිතීමම එක්තරා භාග්යක්, යහපත් නැඹුරුවක්. අපි මේකේ මාතෘකා කිහිපය අතරින් අපි පළවෙනි මාතෘකාව සාකච්ඡා කරලා කාල වේලා ඇති වුණොත් අපි ඊළඟ මාතෘකාව වලටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය තුල මේ ධාතු මනසිකාර්යය පිළිබඳව කරුණු කාරණා විග්‍රහ කරනවා. එතකොට ඒ ධාතු මනසිකාර්යයේදී විස්තර කරන්නේ කොහොමද? සේයතාපි භික්කවේ ගෝ ඝාතකෝවා ගෝ ඝාතකන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහා පතේ. එතකොට මෙතන මුලින් මතක් කරන මොකද්ද? හරකෙක් ගෙනල්ලා හරක් මරණ මිනිස්සෙක්. ගෝ ඝාතකෝවා නේ, ගව ඝාතකේ. ඊළඟට කතා කරන මොකද්ද? ගෝ ඝාතකන්තේ වාසීවා, ගව ඝාතකයේගේ අතවැසියෙක්. හරක් මරණ කෙනාගේ උදව් කරන සපෝට. හරකෙක් මරලා නේද? හරකෙක් ගෙනල්ලා හරක මරලා
එතකොට කියනවා බිලසෝ විබදිත්වා. ඒ කියන්නේ කොටස් වශයෙන් බෙදලා නිසින්නෝ අස්ස. තේරෙන්නේ? වාඩි වෙලා ඒ දිහා බලනවා. අන්න ඒ වගේ අපේ ශරීරයත් ඒවමේව කෝ භික්කවේ හරිද? මේ ශරීරයේත් මහණෙනි මොනවද කියන්නේ? අත්ති පඨවි ධාතු ඇත්තේ. ආපෝ ධාතුද ඇත්තේ. ඊට පස්සේ තේජෝ ධාතුද ඇත්තේ. වායෝ ධාතුද ඇත්තේ. එතකොට දැන් මේ ශරීරය ගත්තොත් එහෙම නැත්නම් මේ මිනිස්යා කියන තැන මේ සත්වයා කියන තැන ගත්තොත් අපිට හමු වෙන මොනවද? පඨවි බහුල කොටස්. මම කිව්වොත් වැරදි. පඨවි ගුණ බහුල කොටස්. දැන් සමහර උදවිය ඒකෙදි කියනවා පඨවි බහුල කොටස් කියලා කියනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං කරීසං මත්තලුංගං. මෙන්න මේ කොටස් 20 පඨවි ගුණ බහුල කොටස්. මොකද්ද? පඨවි ගුණ බහුල කොටස්. මහත්තයා දැන් අපි මෙන්න මේ කඩදාසිය ගත්තොත් මේ කඩදාසිය හැදිලා තියෙන්නේ මොනවයින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේකෙන් මොනවද වැඩි? ඔන්න අපි කියන පඨවි වැඩි කියලා. ඔබ අහලා තියෙනවද පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර වෙන් කරන්න බෑ කියලා? අවිනිභෝගයි කියලා. තේරුණානේ? අවිනිභෝගයි කියන්නේ වෙන් කරන්න බෑ. දැන් අපි හිතමු මෙහෙම. අපි මොනවා හරි දෙයක් ගත්තොත් ඒක තුල පඨවි අපි හිතමු ඔක්කොම එකතුව 100ක් තියෙනවා කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ 100ක් තියෙනවා කියලා හිතමු. තේරුණාද? ඔක්කොම එකතුව 100යි. එතකොට මේකේ වෙන් කරන්න බැරි නම් පඨවි 25යි ආපෝ 25යි තේජෝ 25යි වායෝ 25යි තියෙනවා කියලා අපි හිතමු. කතාව තේරුණාද? එතකොට මේකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා වෙන් කරන්න බැරි නම් හරිද? මොහොකද වෙන් කරන්න බැරි? සුද්ධාෂ්ටකය තුල තමයි වෙන් කරන්න බැරි. දැන් සුද්ධාෂ්ටකය තුල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්ධාෂ්ටකය කියන යුනිට් එකක්. අපි හිතමු මෙහෙම. ඕක නිකන් හාල් ඇටයක් කියලා හිතන්න. හාල් ඇටයක්. දැන් එක හාල් ඇටයක තියෙනවා නම් හරිද? පඨවි 25යි ආපෝ 25යි තේජෝ 25යි වායෝ 25යි. මම මේ හාල් ඇටයක උපමාව ගත්තේ උපමාවක් වශයෙන්. හොඳේ. දැන් හාල් ගෝණියක් ගන්නවා. හාල් ගෝණිය හැදිලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ සම්පූර්ණ හාල් පුරවපු හාල් ගෝණියක්. නැත්නම් හාල් මුට්ටයක්. එතකොට මේ හාල් ගෝණිය හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඒ හැදිලා තියෙන හාල් ඇට ගොඩක් එකතු වෙලානේ. එක හාල් ඇටයක පඨවි 25යි ආපෝ 25යි තේජෝ 25යි වායෝ 25යි නම් දැන් හාල් ඇට 100ක් ගත්තත් මොකද වෙන්නේ? ඒත් ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ නේද? හරි. එහෙනම් දැන් තේරුම් ගන්න මේ මගේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ එවැනි සුද්ධාෂ්ටක රූප කලාප අර කියන හාල් ඇට වගේ එක යුනිට් එකක් ගත්තොත් ඒ යුනිට් ගොඩක් එකතු වෙලා කෝටි ගාණක් එකතු වෙලා. පැහැදිලිද? කෝටි ප්‍රකෝටි නවත ගාණක් එකතු වෙලා තියෙනවා මේකේ. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන මොනවාද? සුද්ධාෂ්ටක රූප කලාප මිටි. දැන් එක සුද්ධාෂ්ටක රූප කලාපයක පඨවි ආපෝ තේජෝ වායෝ සමමිශ්‍රණයක් තියෙනවා නම් එතකොට අනිත් ඔක්කොම එකට එකතු කරලා ගත්තත් සමමිශ්‍රණයක් නේ තියෙන්නේ. හරි. දැන් එතකොට මේකේ පඨවි වැඩි කියලා කිව්වේ කොහොමද? මේකේ පඨවි ගුණ වැඩි. මොනවද වැඩි? පඨවි ගුණ වැඩි. ඒ කියන්නේ මොකද්ද? දැන් පඨවි 25යි ආපෝ 25යි තේජෝ 25යි වායෝ 25යි තියෙනවා. මේකේ තියෙන පඨවි එකේ පඨවි ගුණය වැඩි. දැන් අපි වතුර එකක් ගත්තොත් ඒකේ පඨවි ගුණයට වඩා ආපෝ ගුණය වැඩි. කතාව පැහැදිලිද? දැන් එතකොට තියෙන්නේ මොනවද? ධාතු සමාන ප්‍රමාණයක් තියෙන්නේ. දැන් හැබැයි අපි ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙනවා කොහොමද? පඨවි වැඩි සමහර ඒවායි ආපෝ වැඩි. ඒකල කියන්නේ හේතුව මොකද්ද? පඨවි ගුණ ගැන තමයි එතන කතා කරන්නේ. තේරුණේ? පඨවි ගුණ, ආපෝ ගුණ, තේජෝ ගුණ, වායෝ ගුණ, ගුණය වැඩි කියන එකයි එතන අදහස් කරන්නේ. හොඳයි. දැන් පඨවි කොටස් කීයක් තියෙනවද අපේ ශරීරේ? පඨවි කොටස් කියන පඨවි කොටස් කියලා අපි අදහස් කරන්නේ පඨවි ගුණ බහුල කොටස්. කීයක් තියෙනවද? 20ක් තියෙනවා. පඨවි ගුණ බහුල කොටස් 20ක් තියෙනවා. ඊළඟට ආපෝ ගුණ බහුල කොටස් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඊළඟට වායෝ ගුණ 6ක් තියෙනවා.
තේජෝ ගුණ බහුල කොටස් හතරක් තියෙනවා. ඕනනම් ලියා ගන්න. පඨවි ගුණ බහුල කොටස්. පඨවි ගුණ බහුල කොටස් 20කි. ආපෝ ගුණ බහුල කොටස් 12කි. තේජෝ ගුණ බහුල කොටස් 4කි. වායෝ ගුණ බහුල කොටස් 6කි. හොඳයි. දැන් මෙතන පඨවි ගුණ බහුල කොටස් මොනවද අපේ ශරීරය තුල තියෙන? මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටිමින්ජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං. අන්තිම එක මත්තලුංගං. හරි. ඔන්න ඔය කොටස් ටික. දැන් කලබල වෙලා මේ ටික ලියා ගන්න ඕනේ නැහැ. රේරුකාණි චන්දවිමල නායක හාමුදුරන්ගේ ධාතු මනසිකාරය කියන කොටස. ඒ කියන්නේ රේරුකාණි සංසගේ අභිධර්ම මාර්ගයේ පොතේ අරගෙන බලන්න. ධාතු මනසිකාරය කියලා කොටසක් තියෙනවා. අන්න ඒ කොටසෙන් කොටස් ටික වෙන් කරලා ලියා ගන්න. හරිද? මොනවද? ධාතු ඒ කියන්නේ පඨවි ගුණ බහුල කොටස් කීයක් තියෙනවද? 20ක් තියෙනවා කියලා ඕක මතක තියාගන්න. හරිද? ඕකෙන් මතක තියාගන්න පුළුවන් මොනවද? අපිට සාමාන්‍යයෙන් කුණප කොටස් 32ක් තියෙනවා. 32කින් 20ක් මොනවද? පඨවි ගුණ බහුලයි. හරිනේ? එතන මොනවද? ඒ ටික මතක තියාගන්න පුළුවන් මොනවද? අර පිත්තන් සෙම්හං පටන් ගන්නවා. පිත්තම් දක්වා පටන් ගන්නවනේ. නේද? කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටි මින්ජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පියකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං වලට කලින්. ඒ ටික හොඳේ. පිත්තම් කියන එක පිත. ඒක ගන්න බෑනේ. ඒක ආපෝ බහුල කොටසක් නේද? ඔව්. ඒ වෙනුවට තව එකක් එනවා. අවසානයේ හම්බ වෙනවා මොකද්ද? මත්තකේ මත්තලුංගං. ඒ කියන්නේ මොනවද? මේ ඔළුව ඇතුලේ මත්තකේ නේ මුදුනේම තියෙන මත්තලුංගං. හිස් මොළ කියන එක. මොළය කියන එක. හරි? දැන් මේ කොටස් ටික දන්නවනේ. මොනවාද? කේසා කියන්නේ කෙස්, ලෝමා කියන්නේ ලොම්, නකා කියන්නේ නියපොතු, දන්තා කියලා කියන්නේ දත්. ඊට පස්සේ මන්සං, කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන්නේ හම, මන්සං කියන්නේ මස් ටික නේ, නහාරු මොනවාද? නහර නෙමෙයි. නහාරු කියන්නේ කණ්ඩරා. නහර නෙමෙයි. හොඳේ. දැන් හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ අපේ මේ අත ගත්තොත් මේ ඇඟිලි වැඩ කරනවනේ මෙහෙම. මේ ඇඟිලි වැඩ කරනකොට ඔයාලට පේනවද මෙතනින් දුවනවා නිකන් මෙහෙම එකක් වැඩ කරනවා නිකන්. නේ? මෙහෙම ඇතුලෙන් එකක් වැඩ කරනවා පේනවද මෙහෙම? පොඩි අදින නිකන් නූලක් වගේ එකක්. අන්නේ නූල තමයි කණ්ඩරා කියලා කියන්නේ. හරිද? මොනවද? නහාරු කියන්නේ කණ්ඩරා වලට. ටෙන්ඩන්ස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. හරි? මේවෙන් තමයි මේකේ මේ ඇඟිලි මෙහෙම අදින්නේ. තේරෙනවද? මෙහෙම උස් පහත් වෙන්නේ. ඔයාට ඕනනම් ඔය වගේ එකක් බලන්න පුළුවන්. සාමාන්‍ය ඔය කකුලුව වගේ සතෙක් මැරිලා ඉන්නකොට ඒ මැරිච්ච කකුලුව වගේ සතාගේ ඇතුළත තියෙන පොඩි නිකන් හයි වෙච්ච කාට්ලේජ් වගේ එකකින් හයි වෙච්ච විනිවිද පේන මේකක් මෙහෙම ඇද්දාම මේ ඇඟිලි මේ උගේ අඬු හෙල්ලෙනවා. අන්න ඒ වගේ කොටස් ටෙන්ඩන්ස්. හරි? ඒක හැබැයි ලොකු හයි එකක් නෙමෙයි. ටිකක් අර ඉටි වගේ ඉටි කොළ වගේ. හරිද? මෙහෙම ඇද්දන් ඒ කියන්නේ අපි කියන්නේ මොනවද අපි කියන්නේ තව ඔය ඉටි වගේ જાති තියෙන්නේ. තංගුස් වගේ අන්න ඒ වගේ එකක්. නයිලෝන් වගේ එකක්. හරි. එතකොට ඔන ඒ මොනවද? නහාරු. අට්ටි කියලා කියන්නේ. අට්ටි කියලා කියන මොනවද? අස්ති නැත්නම් ඇට. හරිද? අට්ටි මින්ජා ඇට මිදුළු. මොනවද? අට්ටි මින්ජා කියන්නේ ඇට මිදුළු. ඊට පස්සේ වක්කං වකුගඩු නේ. යකනං අක්මාව. යාකෘතිය කියලා කියන්නේ අක්මාව. liver එක. හරිද? යකනං. ඊට පස්සේ කිලෝමකං අග්න්‍යාසය. මොකද්ද? අග්න්‍යාසය. ඇලදිව කියලා කියනවා. අග්න්‍යාසය. පිහකං පිත්තාසය. තේරුණේ? පිහකං කියන්නේ පිත්තාසය. ඊට පස්සේ පප්පාසං
පෙනහලු. පප්පාසං කියලා කියන්නේ මොකද්ද? පෙනහලු. පියකම් පප්පාසං. අන්තං. අන්තං කියලා කියන්නේ මොකද්ද? මෙතන අන්තං කියලා කියනවා කුඩා අන්ත්‍රය මහා අන්ත්‍රය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයම අන්තං. අන්ත ගුණං කියලා කියනවා. අන්ත ගුණං කියලා කියන්නේ මොකද්ද? බඩවැල් බැඳුම. හොඳේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අර ලූණු ගෝණියක් ලූණු අර net එකක් තියෙන. මේ රතු පාට net එකක් ඇතුලේ ලූණු දාලා තියෙන. අන්න ඒ වගේ එමෙ නැනම් කොකෝවා ගෙඩියක මැද්දේ තියෙනව නේද? කොකෝවා කෑලි ටික ඔක්කොම සම්බන්ධ කරගන්න පුළුවන් net එක. අන්න ඒ වගේ මේ බඩවැල් ටික ඔක්කොම එකට බැඳලා තියාගන්න පුළුවන්. ඒක ලණුවක් වගේ එකක් තියෙන මැද්දේ. අන්න ඒකට තමයි කියන්නේ බඩවැල් බැඳුම. අන්ත ගුණං. දැන් සමහර අය කියනවා අන්තං කියන්නේ මහාන්ත්‍රයේ අන්ත ගුණං කියන්නේ අන්තං කියන්නේ කුඩාන්ත්‍රයේ අන්ත ගුණං කියන්නේ මහාන්ත්‍රයේ කියලා කියන එක වැරදි. හරිද? තේරුණා නේද? අන්තං කිව්වන් සම්පූර්ණ ආහාර මාර්ගයම ගන්නවා බඩවැල් ටික. ඊට පස්සේ අන්ත ගුණං කියලා කියන්නේ බඩවැල් බැඳුම. හරිද? උදරියං. මොනවාද? නොපැසුණු ආහාර. උදරියං. කරීසං පැසුණු ආහාර. තේරුණානේ? ඊට පස්සේ ඊළඟට මොකද ඉන්නේ? උදරියං කරීසං නන කරීසං කියලා කියන්නේ මොකද්ද? මල නේද? කරීසං කියන්නේ මල. ඊට පස්සේ දැන් ඊළඟට මොකද දැන් ඔය උදරියං කියන එකට සමහර උදරය කියලා කියන එක වැරදි. හරිද? ඊළඟට උදරියං කරීසං ඊළඟට පප්පාසං නේ? මොනවාද? කේසා ලෝමා නඛා දන්තා තච්චෝ මන්සං නහාරු අට්ටි අට්ටිමින්ජා වක්කං හදයන් යකනං කිලෝමකං. හරිද? පියකං ඊට පස්සේ පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං ඊට පස්සේ උදරියං කරීසං ඊළඟට අන්තිමට එන්නේ මොකද්ද? මත්තකේ මත්තලුංගං කියලා ගන්නෙ මොකද්ද උතන? හිස් මොළ. ඒ කියන්නේ මෙතන උඩ මුදුනේ තියෙන හිස් මොළ. හිස ඇතුලේ තියෙන මොළ. ඔය කොටස් ඔක්කොගෙම මොන ගුණයද බහුල වෙන්නේ? මොන ගතියද බහුල වෙන්නේ? පටවි ගතිය බහුල. දැන් මේ පටවි ගතිය බහුල කොටස් අරගෙන මේ අතෝ අහන්නේ මොකද්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික ජීවිතයේදී ඇතිවන ඇලීම් සහ ගැටීම් ධාතු මනසිකාරය තුලින් කොහොමද විසඳගන්නේ කියන කාරණාව තමයි අහන්නේ. පින්වත්නි මතක තියාගන්න ඕන අපිට මේ ප්‍රායෝගික ජීවිතයේ ඇතිවන ඇලීම් සහ ගැටීම් අතිශය බහුතරයකට හේතුව මොකක්ද? අනවබෝධය. මොකද්ද? අනවබෝධය. දැන් අවබෝධයටපත් වෙච්ච කෙනාට යම් කෙනෙක් අවබෝධයෙන් ඉන්නවා නම් ඒ අවබෝධයෙන් ඉන්න කෙනාට මේ ඇලීම් ගැටීම් දෙක අතිශයින්ම අවම වෙනවා. හරිද? දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔබේ ගෙදරක ඔබේ ප්‍රියතම දරුවෙක් මරණයටපත් වෙනවා. තේරුණානේ? ඒ වගේම දුරු රටක දැන් මේ දවස්වල යුද්ධයක් තියෙනවානේ. දුරු රටක විදේශ රටක ඒ වයසේම දරුවෙක් මිය පරලෝ යනවා. දැන් ඔබට දුක ගෙන දෙන්නේ ඔබට දුක එන්නේ තමන්ගේ දරුවා මිය පරලෝ ගියාමනේ. අර පරිබාහිර විදේශ රටක ඉන්න දරුවා මිය ගියාම දුක එන්නේ නැහෙනි. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි අපි අපේ දරුවාය කියලා මනසින් ඇති කරගත්ත මොකද්ද? බැඳීම. ඒකට හේතුව මොකද්ද? මුලාව. දැන් මේ මගේ දරුවාය කියලා ගත්ත මුලාව තමයි ඒකට හේතුව. දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ස්වාමීන් වහන්සේ මගේ දරුවානේ කොහොමද? නෑ. ඒකෙදි වෙන්න ඕනේ මේකයි. ධාතු මනසිකාරය දන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් මෙතන තියෙන්නේ පඨවි ඊළඟට විදේශ රටක දරුවෙක් මැරුණත් එතන තියෙන්නේ මොනවද? පඨවි. හැබැයි ඒ පඨවිය කෙරෙහි මගේ දරුවාය කියන සංඥාව එන්නේ නැහැ. මෙතන තියෙන පඨවි කෙරෙහි මොකද වෙන්නේ? මගේ දරුවා කියන සංඥාව එනවා. එහෙනම් හොඳින් තේරුම් ගත යුතු කරුණක් තමයි ඔබටත් මටත් තර්ක කර ඉන්නව නම් හරිද? නිවෙන්න උමනා නැත්නම් ඕවට තර්ක කර ඉන්න පුළුවන්. නමුත් නිවීම අවශ්‍ය කෙනාට නිවන් දකින්න අවශ්‍ය කෙනාට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ප්‍රගුණ කරගෙන නිවන් දකින්න ඕන කෙනාට එයා දැනගන්නට ඕන මෙන්න මේ යථාර්ථය. මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කොටස් සමූහයක් එකතු වෙලා හැදිච්ච තැනකට මගේ දරුවාය, මගේ සැමියාය, මගේ බිරිඳය කියලා අපි සම්මුතියෙන් හදාගෙන තියෙනවා. මේ සම්මුතිය නරක නෑ. නරක වෙන්නේ මොකද්ද? ඒ සම්මුතිය තුල අපිට කෙලෙස් ජනනය වෙන නිසා. සම්මුතිය නරක නෑ කිව්වේ ඇයි මම? සම්මුතිය නැතුව ජීවත් වෙන්න බැරි නිසා.
ඇයි? දැන් අපිට සම්මුතිය තුල හරිද මගේ දරුවා මගේ බිරිඳ මගේ සැමියා ආදී වශයෙන් කරන්න යුතුකම් ටික බුදුරජාන් වහන්සේ දේශනා කළ නැද්ද සිංහලෝවාද සූත්‍රයේ? දේශනා කළා තියෙනවා. එතකොට ඒ බැඳීම් සහිත ගිහි ජීවිතේ ගත කරන ගමන් හරිද? දැන් මේත් අහන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් අවම කරගන්නේ කොහොමද? ඇලීමටත් ගැටීමටත් දෙකටම ප්‍රධාන මූල හේතුව වෙලා තියෙන්නේ මෝහය නැත්නම් අවිද්‍යාව මුලාව. එතකොට ධාතු මනසිකාරය කරන්නේ මොකටද? ධාතු මනසිකාරය කරලා හොයාගන්නේ මේ මම එහෙම නැත්නම් මගේ දරුවා කියන සංඥාව වැරදි එකක්ය. ඒ වැරදි බව ඇති වෙලා තියෙන්නේ අපේ මේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය නිසාය. එහෙනම් ඇත්ත යථාර්ථය ඕක නෙමෙයි කියලා ධාතු මනසිකාරය තුල මෙනෙහි කරලා බලන්න. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. අපි හිතමු ඔබ කවදා හරි දවසක මිය පරලෝ ගියාම ඔබේ මිනිය ගෙනහිල්ලා දානවා කොහෙටද? සොහනට ගෙනහින් දානවා. මේ සොහන තුල එහෙම නැත්නම් ඔබ ආදාහනය කරනවා, ගිනි තියනවා මිනියට. දැන් මේ ගිනි තිබ්බන් පස්සේ මේ මිනියේ ඔබ තුල තිබිච්ච කොටස් ටිකට මොනවද වෙන්නේ? පටවි කොටස් වලට මොකද වෙන්නේ? අලු වශයෙන් ඉතිරි වෙනවා. ආපෝ කොටස් ටික මොකද වෙන්නේ? වැగిරිලා පොළවට උරා ගන්නවා. තේජෝ කොටස් ටික මොකද වෙන්නේ? රස්නේ බවට පත් වෙලා උඩට යනවා. වායෝ කොටස් ටික මොකද වෙන්නේ? හමාගෙන උඩට යනවා. නේ? දැන් ඔබේ ශරීරය දැවෙනකොට කාබන් ඩයොක්සයිඩ් නේ සල්ෆර් ඩයොක්සයිඩ් ආදී වායු හැදිලි වෙරලා උඩට යනවා. එහෙනම් මොකක්ද උනේ? තිබුණු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සැදුණු කය වෙනස්, ඒ කියන්නේ සතර මහා ධාතුවේම වෙනස් ස්වરૂප බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙතන තිබුණු පඨවිය බිඳිලා නව පඨවියක් නිර්මාණය වෙනවා. කියන්නේ අලුත් රූපයක් නිර්මාණය වෙනවා. මොකද හේතුව? දැන් මේ පඨවියම එතෙන්ට ගියාද? නැහැ. දැන් නිකන් උදාහරණයක් හැටියට හිතන්න. ඔබේ මිනිය දි รา පත් වෙලා පස් ටිකක් හැදුනා කියලා. දැන් පස්වල තිබෙන්නේ ඒ පඨවියමද? ඔබේ ශරීරය තුල තිබුණු පඨවිය අනෙකක්. ඒක දි รา පත් වෙලා හැදිච්ච පස් ටිකේ තිබෙන පඨවිය අනෙකක්. හැබැයි දෙකම පඨවි රූප දෙකක්. මෙතනක් තිබුණේ පඨවි රූපයක්, මෙතනක් තියෙන්නේ පඨවි රූපයක්. මේ පඨවි ගතිය නිර්මාණය වෙන්න ඔබේ ශරීරය තුල තිබිච්ච පඨවි කියන එක උපකාර වෙනවා. දැන් එහෙමනම් කවුරු හරි කෙනෙක් මලමිනිය අමුසොහනට දාලා මාස කිහිපයක් ගියාට පස්සේ ඒ මලමිනිය තිබූ තැන ඔබට හමු වෙන්නේ මොනවද? පඨවි කොටස් ටිකක් විතරයි. පැහැදිලි? දැන් ඒක බලලා ඒ පස් ගොඩ දිහා බලලි ඉවරලා ඔබට ඇති කරගන්න පුළුවන් ද සංඥාවක් මේ මගේ තාත්තා කියලා? කියන බලන්න. එහෙම සංඥාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? එතන තියෙන පස් ටික දැකලා ඉවරලා මේ මගේ තාත්තායි කියලා සංඥාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැනට ශරීරයේ තියෙන පටවි ටික දැකලා දැනට ශරීරයේ තියෙන ආපෝ තේජෝ වායෝ කියන මේ සංකලනය දැකලා ඒ ධාතු ටික ධාතු වශයෙන් පෙනෙන්නේ නැතුව අපිට පේන කවුරු වශයෙන්? තාත්තා වශයෙන්, අම්මා වශයෙන්, දරුවා වශයෙන්, මම වශයෙන් පේනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ධාතු මනසිකාරය කරනවා නම් මොකද්ද ඇති වෙන වෙනස? අන්න එයාට පේන්න පටන් ගන්නවා යථාර්ථය. මොකද්ද? යථාර්ථය. ඒ කියන්නේ ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. එන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සෑදිච්ච මේ කය ඒ විදිහටම බලන්න පුරුදු වෙනකොට අපිට ඇති වෙන මොකද්ද? යථාවබෝධය. ඇති සැටියෙන් පෙනෙන ගතිය. හොඳයි. අපි ලියුවේ මොනවද? පඨවි ගුණ බහුල කොටස් කීයක් කතා කළාද? 20ක් කතා කළා. ඊළඟට ආපෝ ගුණ බහුල කොටස් 12ක් තියෙනවා. මොනවද? පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, කේලෝ, සිංඝානිකා, ලසිකා, මුත්තං. හරිනේ? මොනවද? පිත්තං කියලා කියන්නේ මොනවද? පිත. සෙම්හං කියන්නේ සෙම. පිත්තං සෙම්හං. ඊට පස්සේ පුබ්බෝ සරව. ලෝහිතං ලේ. නේ? ලෝහිතං කියන්නේ ලේ. පුබ්බෝ ලෝහිතං. සේදෝ කියන්නේ දහදිය. සේදෝ කියන්නේ දහදිය. මේදෝ මේදය. මේද තෙල් කියන එක. සේදෝ මේදෝ. අස්සු කඳුළු. වසා තෙල් හෙවත් වරුණු තෙල්. ඊට පස්සේ අස්සු වසා
කේලෝ කියලා කියන්නේ කෙල. සිංගානිකා කියලා මොනවද? සොටු, ලසිකා, සඳමිදුළු. මොනවාද? සඳමිදුළු. සිංගානිකා, ලසිකා, මුත්තන් කියලා කියන්නේ මුත්‍රා. දැන් මේ කොටස් 12 මොනවද? ආපෝ ගුණ බහුල කොටස්. හොඳේ, ආපෝ බහුල නෙමෙයි, ආපෝ ගුණ බහුල කොටස්. සාමාන්‍ය ජීවිතේදී ඉතින් ආපෝ බහුල කොටස් කියලා කීවට ආපෝ ගුණ බහුල කොටස්. හරිනේ. දැන් එතකොට මේ කොටස් ටිකත් කොහෙද තියෙන්නේ? මේ අපේ ශරීරය තුලමයි තියෙන්නේ. ඒ ටික ගත්තත් කිසියම් කෙනෙකුට කියන්න පුළුවන්කම තිබෙනවා මෙන්න මේ මමය, එහෙම නැත්නම් මගේ දරුවාය, මගේ සැමියාය, මගේ බිරිඳේ කියලා. ඕක තමයි සම්මුතිය. ඕක තමයි සමාජ ව්‍යවහාරය. ඕක තමයි සාමාන්‍ය ජීවිතය අපිට පෙනෙන හැටි. දැන් නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් මේක විනිවිද දකින්න. ඔබ පන්සලේ සිල් සමාදන් වෙච්ච දවසට, ඇත්තටම මේක නිතිපතා කරන්න ඕන දෙයක්. නමුත් පන්සලේ සිල් සමාදන් වෙච්ච දවසටවත් කෑම කන්නට පෙර, එබැවින් කෑම කන ගමන්, දානේ ගන්න ගමන් ධාතු මනසිකාරය කරලා තියෙනවද? මොකද ධාතු මනසිකාරය කරන ගාථා මහත්තයා? යතහා පච්චයං පවත්තමානං ධාතු මත්ත මේ වේතං යදිදං පිණ්ඩපාතෝ තදුප භුංජකෝච පුග්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ සබ්බෝ පනායං පිණ්ඩපාතෝ අජිගුජ්ජනීයෝ ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුජ්ජනීයෝ ජායති. යතහා පච්චයං පවත්තමානං. ඔන්න ලියාගන්න මේ ගාථා. යතහා පච්චයං පවත්තමානං. යතහා පච්චයං පවත්තමානං. ඒක තේරුමත් වරහන් ඇතුළේ ලියාගෙන යන්න. එතකොට ලේසි. යම්සේ ප්‍රත්‍යයෙන් පවතිනා වූ, යම්සේ ප්‍රත්‍යයෙන් පවතිනා වූ ධාතු මත්ත මේව ඒතං. ධාතු මත්ත මේ වේතං. හොඳේ, ධාතු මත්ත මේ වේතං කියලා කියන්නේ. ධාතු මත්ත මේ වේතං. ඇතරම ඔය පදේ එන්නේ ධාතු මත්තමේව, ධාතු මත්තං ඒව ඒතං. හරිද? ධාතු මාත්‍රයක්මය. මොකද්ද? යදිදං පිණ්ඩපාතෝ. යදිදං පිණ්ඩපාතෝ. ඒ කියන්නේ මේ පිණ්ඩපාතය, මේ දාණය. යං ඉදං පිණ්ඩපාතෝ. යම් මේ දානයක් වෙයිද ඒක ධාතු මාත්‍රයක්මයි කියලා කියන්නේ. හරිනේ? යදිදම් පිණ්ඩපාතෝ. යං ඉදම් පිණ්ඩපාතෝ. මේ පිණ්ඩපාතය. ඊට පස්සේ තදුප භුංජකෝච පුග්ගලෝ. තදුප භුංජකෝච පුග්ගලෝ. මේක හැදෙන්නේ යම තං උපභුංජකෝච පුග්ගලෝ. එය පරිභෝජනය කරන ලද පුද්ගලයා වූ මමද. එය පරිභෝජනය කළ පුද්ගලයා වූ මමද. තදුපභුංජකෝච පුග්ගලෝ. ධාතු මත්තකෝ. ධාතු මත්තකෝ. ධාතු මත්තකෝ. ධාතු මාත්‍රයක්මය. ඒ කියන්නේ මමත් ඒක ඒ ආහාරය ටික ගත්ත මමත් ධාතු මාත්‍රයක් විතරයි. පැහැදිලිනේ නේද? ඒ කියන්නේ දැන් අපි ගත්ත ආහාරය ධාතු මාත්‍රයක් නම් ඒ ආහාර වලින් හැදුණු කය කියන එක වෙනත් එකක් වෙන්න විදියක් නැහැ නේ. තේරුණාද මං කියන එක? දැන් ධාතු වලින් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච බත්පාම් පරිප්පු කඩල ටිකක් අරගෙන ඒකෙන් හැදුණා නම් මේ කය මේක වෙනම එකක් වෙන්න විදියක් නැහැ නේ. ධාතු ටිකක් දැම්මම මේක ඇතුළට එහෙනම් මේකත් ධාතු ටිකක්මයි වෙන්න ඕනේ. ඒකයි කිව්වේ තදුපභුංජකෝච පුග්ගලෝ. ඒක කාපු මමද? ඒක පරිභෝජනය කළ මමද? මොකද එන්නේ? ධාතු මත්තකෝ. ධාතු මාත්‍රයක්මය.
නිස්සත්තු සත්වයක් නොවේ. නිස්සත්තු ලියගන්න. නිස්සත්තු. ඒ ටික ඔක්කොටම එකට ලියගන්න. නිස්සත්තු නිජ්ජීවෝ ශුඤ්ඤෝ. නිස්සත්තු නිජ්ජීවෝ ශුඤ්ඤෝ. සත්වයෙකු නොවේ, ජීවියෙකු නොවේ. ආත්ම භවින් ශුන්‍යය. ආත්ම භවින් ශුන්‍ය. ආත්ම භාවයක් ඇත්තේ නැහැ. ආත්ම භවින් ශුන්‍යය. නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ. ඒ ගාථාවෙම අන්තිමට කියනවා ධාතු මනසිකාරය වගේම පටික්කුල මනසිකාරයත් එතනම කරනවා. මොකද්ද? ශුන්‍යෝ සබ්බෝ පනායන් පිණ්ඩපාතෝ. සබ්බෝ පනායන් පිණ්ඩපාතෝ. හරිද? මේක තේරුම් ගන්න. සබ්බෝ පන අයං පිණ්ඩපාතෝ. මේ සියලුම දාණය, මේ ගත්ත සියලුම දාණය අජිගුච්ඡනීයෝ. අජිගුච්ඡනීයෝ වචනේ අජිගුච්ඡනීයෝ. ජිගුච්ඡය කියලා කියන්නේ මොකද්ද? පිළිකුල්. අජිගුච්ඡ කියලා කියන්නේ පිළිකුල් නැහැ. පිළිකුල් නොවන්නේ. අජිගුච්ඡනීයෝ. හරිනේ. දැන් අපි බත් එකක් අරගෙන බත් එක අනන්නට කලින් මොකද වෙන්නේ? එම පිළිකුලක් නැහැ. හැබැයි අපි අත තියලා අනපු ගමන්ම මොකද වෙන්නේ? තව කෙනෙක් මේක කන්න ප්‍රිය කරන්නේ නැහැ. ඒ වගේම අපි කට දාලා හැපුවට පස්සේ බලුවමනයක් වගේ වෙනවා නේ. ඊට පස්සේ ඒක ගිල්ලට පස්සේ ආයෙත් තව කවුරුවත් නිකන්වත් හිතන්නේවත් නැහැ නේ. ආන්න ඒ වගේ මොකද වෙන්නේ? ඉමම් පූතිකායන් පත්වා. ලියාගන්න. ඉමම් පූතිකායන් පත්වා. ඉමම් පූති කායං පත්වා. මේ කුණු කයට පත් වූ පසු. මේ කුණු කයට පත් වූ පසු. අතිවිය jiguccanīyo ජායති. අතිවිය jiguccanīyo ජායති. අතිශයින්ම පිළිකුල් බවට පත්වන්නේ. අතිශයින්ම පිළිකුල් බවට පත්වන්නේ. දැන් ඕක ඇතුලේ තියෙනවා මොකද්ද? ධාතු මනසිකාරයක් තියෙනවා, පටික්කුල මනසිකාරයක් තියෙනවා. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? දැන් ඇත්තටම හැම දවසකම හරිද? ආහාර ටිකක් ගන්නට කලින් එහෙම නැත්නම් ආහාර ගන්න වෙලාවේ සිහි ඇතුව ගන්නවා නම් මොකද්ද කරන්න පුළුවන්? දානේ ගන්න ගමන් සිහිපත් කරන්න ඕන මොකද්ද? මේ තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච නැත්නම් සතර මහා ධාතුවෙන් නිර්මාණය වෙච්ච ආහාර ටිකක්. මේ සතර මහා ධාතුවෙන් නිර්මාණය වෙච්ච ආහාර ටිකක් නම් මෙතන තියෙන්නේ. ඒක මගේ කයටපත් වුණාට පස්සේ හරිනේ? මෙතන හැදෙන්නේ මේ කය කියලා හැදෙන්නේ මොකද්ද? සතර මහා ධාතුම කයක්. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ ඒ ආහාර වලින් හැදිච්ච මේ ශරීරය සතර මහා ධාතුම නම් ආහාර ටිකට අපි මම කියනවද? කවදාවත් කියන්නේ නැහැ. දැන් මේ බලන්නකෝ. හරි. ඔබ හිතන්න මෙන්න මේ ශරීරය දැන් හැම කෙනෙක්ම මෙහෙම තමන්ගේ ශරීරයේ අවධානය යොමු කරන්න. දැන් මේ ශරීරය මෙන්න මේ කොටස ගන්නකො නිකන් අත. මෙන්න මේ කොටසේ මොනවද තියෙන්නේ? මම පෙරීද විතර වළඳපු දානේ මේ තියෙන්නේ. නිකන් හිතන්න ප්‍රායෝගිකව එහෙම හිතන්න. මේ තියෙන මොනවද? පෙරීද විතර මං ගනිපු ආහාර මේ තියෙන්නේ. දැන් මේ බලන්න. අපි හිතුව මෙතන හීල් කරනවා. මේකෙන් ලේ එනවා. ඒ මොනවද? ඒත් අපි පෙරීද විතර කාපු ආහාර ටික තියෙන්නේ. කතාව තේරුණාද? එතකොට අපි මේ ගනිපු ආහාර වලින් කොටසක් මලපහ වශයෙන් අයින් වෙනවා. මලපහ වශයෙන් අයින් වෙන වෙලාවේ කොයිතරම් ගඳද බලන්න. තේරුණානේ? දැන් අපි ආගන්නකෝ. අපි සමහර වෙලාවට මේ තරුණියෙකුට පුදුම විදියට පෙම් බඳිනවා. නැති වුණොත් සියදිවි හානි කරගන්නට බලනවා.
ඒ වගේම තවත් කෙනෙක් එයාව අයිති කරගත්තොත් එයාව මරන්න පවා පෙළඹෙනවා. එයාට අනර්ථයක් කරන්න පවා පෙළඹෙනවා. හැබැයි තමන් වැසිකිලි කැසිකිලි කරන වෙලාවේ තමන් මල මුත්‍රා පිට කරන වෙලාවේ මේ මගේ ශරීරයේ ඇතුලෙන් පිට වෙන මෙන්න මේ දේවල් ටික මේසා ගඳ නම් නේ පොත්ත කොච්චර ලස්සනට හැම කොච්චර ලස්සනට කොණ්ඩේ කොච්චර ලස්සනට ඇහිබැම කොච්චර ලස්සනට තිබුණත් මේ වගේ අසූචි ගොඩක් දරාගෙන නේද මේ කත ඉන්නේ මේ ලියේ ඉන්නේ. ඒ වගේම පුරුෂයා පිළිබඳව හිතන්න ඕන. පැහැදිලිගෙන එතකොට ඒකේනා අර පිළිකුල පිළිබඳව ටිකක් ඒ පිළිකුල ඇතුලේ දැන් ඔන්න දැන් එයා ගන්නවා තව කොටස. මොකද ඒකේ තියෙන අසූචි කියලා කියන්නේ මේ මල පහ නේ තේරුණාද කියන්නේ කරීසං මේ තියෙන පටවි බහුල කොටසක්. එහෙනම් මේක කොහෙද තිබුණේ? මේ ශරීර අභ්‍යන්තරයේ තිබුණේ. ඒක මොන කොටසක්ද? පටවි බහුල කොටසක්. ඒක තියෙද්දි නේද මගේ ප්‍රියම්බිකාව මගේ කවුද? මගේ තරුණිය මගේ පෙම්වතිය කියලා හිතුවේ. එහෙනම් මේ පිළිකුල වගේම ධාතු මනසිකාරය හොඳට හිත ඇතුළට බහිනව නම් කිසියම් කෙනෙකුට ඒ කෙනාට අර කෙනා කෙරෙහි ඇතිවන ඇලීම කියන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? යථාබෝධේනෝ. දැන් ඕකත් එක්කම අර පිළිකුල ටිකක් මෙනෙහි කරගන්නව නම් වඩා ඒ කියන්නේ උපකාරී ඒකට. තේරෙනවද? කෙනෙකුට රාගය අතිශයින්ම බහුල නම් එයා ධාතු මනසිකාරය කරන්නට කලින් අර පිළිකුල කියන එක ටිකක් මෙනෙහි කරමින් යනවා නම් එයාට ඉක්මනටම ධාතු මනසිකාරයට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දැන් අපි අද කතා කරන්නේ ධාතු මනසිකාරය සම්බන්ධයෙන්. දැන් අපි කිව්වා පටවි කොටස් කීයද? නැත්නම් පටවි ගුණ බහුල කොටස් කීයද? 20ක් තියෙනවා. ඊළඟට ආපෝ ගුණ බහුල කොටස් 12ක් තියෙනවා. තේජෝ ගුණ බහුල කොටස් කීයද තියෙනවද? 4ක් තියෙනවා. මොනවාද? පරිපාචන, ජිරාපන, සන්තාපන, පාචක. හරිනේ? මොකද්ද කිව්වේ? සන්තාපන කියලා කියන්නේ මොකද්ද? දැන් ඔය අපිට හැදෙනව නේද උණ? දේහය නිකන් තවන ගතියක් වගේ නේ. ශරීර උෂ්ණත්වය වැඩි වෙලා ශරීරයේ තවන දවන ගතියක් වගේ. අන්නේ ගතියට කියන මොකද්ද? සන්තාපන තාපය. හරිද? එනනම් සන්තාපන තේජෝ ධාතුව. ඊට පස්සේ ජිරාපන කියලා කියන්නේ දි รา පත්වන. ඒ කියන්නේ අපේ මේ ශරීරයේ වයසට යන කෙස් ඉදෙන නේ කෙස් ඉදෙන්නේ මොකක් නිසාද? දි รา පත් වීම නිසානේ. ජිරාපන නේ හැම රැලි වැටෙන දත් වැටෙන නේද? එන්න අර විපරිණාමීය ලක්ෂණයන් ඇති කරන ගතියට කියන මොකද්ද? ජිරාපන. ඊළඟට මොකද්ද? ඊළඟ ධාතු තේජෝ ධාතු කොටස මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා මොකද්ද? පරිධාන තේජෝ ධාතුව. පරිධානය කියලා කියන්නේ දැන් අපිට ඇති වෙනව නේද? ඇසේ දැවිල්ල නේ බඩේ දැවිල්ල ඊළඟට අතපය වල දැවිල්ල මෙන්න දැවිලි තත්වයට තමයි කියන්නේ මොකද්ද? පරිධාන තේජෝ ධාතුව. පරිධාන. හරිද? ඊළඟට කියනවා මොකද්ද? පාචක අග්නිය නැනම් පාචක තේජෝ ධාතුව. පාචක කියන්නේ ආහාර පැසවන ගින්න. මොකද්ද? අපි ආහාර ටිකක් ගත්තට පස්සේ ඒක දි รา පත් වෙන්න එපා. අන්නේ දි รา පත් වන නේ පරිපාචක අග්නිය කියලා කියනවා. එහෙනම් ඔන්න තේජෝ ධාතුවේ කොටස් 4කුත් තියෙනවා. ඊළඟට වායෝ ධාතුව ගත්තොත් වායෝ ධාතුවේ කොටස් 6ක් තියෙනවා. මොනවද? උද්දංගම වායෝ ධාතුව. ඊට පස්සේ අදෝගම වායෝ ධාතුව. ඊට පස්සේ කුච්චිස වායෝ ධාතුව. කොට්ටස නැත්නම් කොට්ටාස කියලා කියන කොට්ටාස වායෝ ධාතුව. ඊට පස්සේ අංග මංගානුසාරී වායෝ ධාතුව. ඊළඟ ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව. ඔන්නෝම ධාතු කොටස් එතන තියෙනවා 6ක්. උද්ධංගම අදෝගම කුච්චිස කොට්ටාස නැත්නම් කොට්ටස ඊළඟට අංගමංගානුසාරී ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස. දැන් මෙතන තියෙන ඒ වායෝ ධාතු කොටස් මොනවද කියලා බැලුවොත් උද්දංගම කියලා කියන්නේ දැන් අපිට ඉක්කා එන්නේ. ඉක්කාවක් ඇවිල්ලා මොකද එන්නේ? දැන් මෙහෙම උඩට ගහනවනේ. උද්දංගම උඩට ගමන් කරනවා. ඊට පස්සේ වමනේ එන්නේ අන්න අර
ආමාශයේ තිබිච්ච ආහාර ටික තල්ලු කරලා උඩට අරන් දෙනවා. පැහැදිලිද? උද්දංගම. අදෝගම කියන්නේ දැන් ඔය මල මුත්‍රා ටික පිට කරන්නේ මොනවද? දැන් අපි තුමු නිකම්ම බේරෙනව නෙවෙයිනේ. මුත්‍රාසේ තියෙන ඒ මුත්‍රා ටික මෙහෙම එළියට පම්ප් කරනවා, තල්ලු කරනවා. තේරෙන්නේ? ඊට පස්සේ මල පහ ටික දැන් අන්ත්‍රයේ කෙලවර ගුද මාර්ගයේ ආසන්නයේ ගුද මාර්ගය ඇතුලේ ඒ තියෙන දි รา පත් වෙච්ච ආහාර ටික තල්ලු කරනවා එළියට. එහෙම අන්න එහෙම වාතයක් ඒක ඇතුලේ ගොඩනගෙන. උද්දංගම අදෝගම. ඊට පස්සේ කුච්චිස කියලා කියනවා බඩවැල් වලට එළියෙන් තියෙන වාතය. බඩවැල් වලට එළියෙන් පුම්බලා තියෙන වාතය. මොකද බඩවැල් එහෙ මෙහෙ යන එක වළක්වා ගන්න අර හැප්පෙන එක වළක්වා ගන්න නිකන් පොඩි ආවරණයක් වශයෙන් ඒකේ තියෙන ගාඩ් එකක්. ඊට පස්සේ කොට්ටස් වාතය කියලා කියන මොකද බඩවැල් ඇතුලේ තියෙනවා බඩවැල් පුම්බලා තියා ගන්න ගතියේ වාතය. නෑ මොකද ඉන්නේ ආහාර නැති වෙලාවට මේක ඇලෙනවනේ. ඇයිලා ආයිසරයෙන් මේක යථා තත්ත්වයටපත් නොවෙන්න පුළුවන්. ඒ නිසා මේවා ඇලෙන්නේ නැති වෙන්න වාතයක් ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අංගමංගානුසාරී වාතය කියලා කියන්නේ දැන් අතපය ඔසවන්න පුළුවන් නේ. අපිට මොකද ඉන්නේ? ඒ අතපය ඔසවන්න පුළුවන් ඒ වායෝ ධාතුවක ක්‍රියාකාරීත්වයක් තියෙනවා අංගමංගානුසාරී වාතය. ආශ්වාස වාතය අපි දන්නවා හුස්ම උඩට ගන්න එක. ප්‍රශ්වාස වාතය දන්නවා අපි හුස්ම පහළට හෙළන එක. දැන් මේ විදිහේ බැලුවන් පස්සේ මොකද වෙන්නේ? ධාතු කොටස් 42ක තේරෙනවද කියන එක? ඔක්කොම අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කුණප කොටස් 32යි. ඒ 32ට අතන 4යි මෙතන 6යි එකතු වුණාම කීයක් එනවද? 10ක් එනවා. එතකොට 32යි කුණප කොටස් සාමාන්‍යයෙන් කතා කරන 32යි. ඊට පස්සේ මෙතන කොටස් 10යි ඔක්කොම 42ක් එනවා. මොනවද ඒ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කොටස් කීයද? 20යි. ආපෝ කොටස් කීයද? 12යි. තේජෝ කොටස් 4යි. වායෝ කොටස් 6යි. මෙන්න මේ ඔක්කොම කොටස් 42ක් එනවා. මේ කොටස් 42 ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් හරිද? අපිට මේ මමය මාගේ ආත්මයේ සත්වයක පුද්ගලයෙක් කියන ඇතිවන සක්කාය දිට්ඨිය දුරු කරගන්නට මහෝපකාරී වෙනවා. ඒ කොහොමද? දැන් උදාහරණයක් වශයෙන් මේ බලන්න. යම් කිසි කෙනෙක් භාවනාවට වාඩි වෙලා හරිද? එයා කල්පනා කරනවා නම් මේ කෙස් කියලා කොටසක් තියෙනවා. ඒක කොටසක් අපි ගමු. කෙස් කියන කොටස පඨවි ධාතු බහුල කොටසකි. හරිද? පඨවි ගුණ කියලා ගන්නවා වඩා හොඳයි. පඨවි ගුණ බහුල කොටසකි. එහි ඇත්තේ පඨවි ගුණ බහුල කොටස් මිසක කෙස් ගසක් කියා දෙයක් එහි ඇත්තේ නැත. දැන් කතාව තේරුණාද? එතකොට මේ කෙස් ගහ කියලා සම්මුතියෙන් එකක් තියාගත්තට ඒක හැදිලා තියෙන්නේ ඇත්තට මොනවද? පඨවි කොටස් වලින්. පඨවි ගුණ බහුල මොනවද? ධාතු කොටස් වලින් බව මෙන්න ඇත්තම කතාව මෙච්චරයි. ගොඩ ලොකුවට බය වෙන්න එපා. හැමෝම මන් දිහා බලන්න. හරිද? හැමෝම අවධානයෙන් මන් දිහා බලාගෙන ඉන්න. මෙච්චරයි කතාව. මොකද්ද? අපේ මේ ශරීරය තියෙනවනේ. මේ ශරීරයේ මමය කියලා රැවටීමක් අපිට එනවනේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. සාමාන්‍යයෙන් එනවා. දරුවා දකින්නකොට මේ මගේ දරුවා කියලා හැඟීමක් එනවනේ. බිරිඳ දකින්නකොට සැමියාට මේ මගේ බිරිඳ කියලා හැඟීමක් එනවනේ. ඕක සාමාන්‍ය එක. හරිද? ඒක සාමාන්‍යයිනේ. කතාව තේරෙනවද? එතකොට නමුත් නිවන් දකින්න ඕන කෙනාට මොකද්ද වෙන්න ඕන? නිවන් දකින්න කෙනා කල්පනා කරන්න ඕන මේ මගේ දරුවාය කියලා හිතුවට මෙතන තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් වලින් හැදිච්ච කයක්. හරිනේ. එතකොට ඒ ධාතු වලින් හැදිච්ච කය මමය මාගේ කියලා ගැනීම තමයි වැරදි. එතකොට යථාර්ථය පෙන්නකොට මොකද වෙන්නේ? මේක මේ පඨවි ආපෝ ආදී කොටස් වලින් හැදිච්ච ශරීරයක් කිය ඒක මගේ කියලා ගැනීම වැරදි කියලා වැරද්ද පෙන්නකොට මොකද්ද වෙන්නේ? අපේ මනසට පොඩි වැටහීමක් එනවා, අවබෝධයක් එනවා. මේ මම කියලා සත්වයක් සත්‍ය වශයෙන් ඇත්තේ නැහැ. මගේ දරුවා, මගේ මිනිහා, මගේ බිරිඳ ආදී වශයෙන් කියලා ගන්න එකක් ඇත්තේ නැහැ. නමුත් අපි මේ සම්මුතිය තුල ජීවත් වෙනකොට ඒ ව්‍යවහාර වචන අපි පාවිච්චි කරාට නිවන් දකින්න කෙනා පැත්තකට වෙලා විදර්ශනා කරනවා. අන්න එහෙම සත්වයක් පුද්ගලයෙක් නැති තැනකයි අපි මෙහෙම සම්මුතියෙන් හිතන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? සරල කතාවක් තියෙන්නේ. හැබැයි අපිට අසතිය වැඩි නිසා, ඒ කියන්නේ සතිය දුර්වල නිසා නිතර ඕක කරන්න බෑ. ඇයි? ගෙදර දොරේ වැඩ කර ඉන්න ගමන් ඕක කරන්න පුළුවන්ද? කරන්න බෑ බහුලයක් අයට. හැබැයි නිවන් දකින්න වෙර තිබෙන වීරිය කරන තේරෙන්නේ අප්‍රමාදී බව තියෙන තේරෙනවද කියන එක? සතිය දියුණු කරගන්න උත්සාහය තියෙන අන්න එහෙම පිරිසක් ඉන්නවා. ඒ පිරිස දවසකට තමන්ගේ අඩුම ගානේ හරිද වැඩ කටයුතු කරන ගමන් අඩුම ගානේ නිදා ගන්න ගිහිල්ලා ගැඹුරු නිින්දට වැටෙනකම්. එයා මොකද කරන්නේ? ඇඳට වෙලා ටිකක් කල්පනා කරනවා. ඒක ලෝකයට පේනවද?
ඒක ලෝක කරපෙන්නේ. ඒකට මෙහෙම කළා මෙහෙම මේ පරයන්කේ වාඩි වෙන්න ඕනද? එහෙම එකක් නැහැ. සමහර ඩ්‍රයිව් කරන ගමන් දැන් මට සමහර තරුණ අපේ දුවලා තරුණ අපේ පුතාලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන ওই ධර්මදේශනා අහලා අපි ඩ්‍රයිව් කරන ගමන් කල්පනා කර කර යනවා. ඇත්තටම මේකේ තියෙන්නේ මොකද්ද? කල්පනා කරන එකක් නේ. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ තමන්ගේ දරුවා දැක්කහම මේ මගේ දරුවා කියලා සම්මුතියෙන් හිතන එක ඔබට ගිහිල්ලා විදර්ශනාවෙන් විපස්සනාවෙන් හිතන එකට මොකද කියන්නේ? යෝනිසෝ මනසිකාරය. ඇත්ත ඇති හැටියට මෙනෙහි කරන ගතිය. ඒක කරන්න නම් මොකද කරන්නේ? ওই ධාතු කොටස් පිළිබඳ යම් අවබෝධයක් තියාගෙන ඉන්න ඕන. ඒ අවබෝධය තියාගෙන ඊළඟට කල්පනා කරන්න මෙහෙම එකක්. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔක්කොම ටික අරගෙන ඉවරලා මේ ශරීරය හැදිලා තියෙනවනේ. ඒ පඨවි හැදෙන්නෙත්, ඒ ආපෝ හැදෙන්නෙත්, ඒ තේජෝ හැදෙන්නෙත්, ඒ වායෝ හැදෙන්නෙත් මොනවෙන්ද? ඔන්න පොඩ්ඩක් මේ පැටලෙන තැනක් මම මේ නිරවුල් කරන්න හදන්නේ. සමහර කට්ටිය මෙහෙම හිතනවා. මේ මම නෙමෙයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් හැදිච්ච එකක් කියලා හිතනවා. එතකොට පොඩ්ඩක් දුරු වෙනවා. හැබැයි පොඩි හිරවීමක් වෙනවා. මොකද්ද? පඨවිය මමය කියලා රැවටෙනවා. ආයෙසරයක් මොකද වෙන්නේ? තේරුණාද? පඨවිය මම කියලා රැවටෙනවා. ආපෝ මම කියලා රැවටෙනවා. තේජෝ මම කියලා රැවටෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතුව මම කියලා රැවටෙනවා. ඊට පස්සේ පෙන්වන්න මොකද්ද? දැන් මේ බලන්න. ඔන්න ඉස්සෙල්ලම තිබුණේ මොකද්ද? මම කියලා එක්කෙනෙක් හිටියා. ඒ මම කියන එක්කෙනා කඩාගත්ත මොනවද? පඨවි ආපෝ තේජෝ කියන හතරකට කඩාගත්තා. දැන් එතන ඉතුරු වෙනෝනේ. ඔතන නතර වෙන්න එපා. පඨවි හැදෙන්නේ මොනවයින්ද? ආපෝ හැදෙන්නේ මොනවයින්ද? තේජෝ හැදෙන්නේ මොනවයින්ද? වායෝ හැදෙන්නේ මොනවයින්ද? මේවා නැති වෙන්නේ මොනවයින්ද? ඒ කියන්නේ මොකද? හේතු ඵල සම්බන්ධතාවය බලන්න. ඔන්න ඕකට තමයි ප ဋ ාණ දේශනාව ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව සහ ඒ සතර මහා ධාතුවේ විකරණයන් ටික මෙන්න මේ ටික ඔක්කොම නිර්මාණය වෙන්නේ මොනවයින්ද? කන බොන ආහාරවලින්. දැන් ඔබ දන්නවා කබලින්කාර ආහාර කියන්නේ මොනවද? ඕජාව 8 වෙනි තැනට ඇති රූප කලාප නිපදවන ද්‍රව්‍ය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා 8 වෙනි තැනට තේරෙනවද? 8 වෙනි තැනට ඕජාව ඇති. ඕජට්ඨමකං රූප කලාපං ආහාරතීති කබලින්කාරෝ ආහාරෝ. ඕජාව 8 වෙනි තැනට ඇති යම් රූප කලාපයක් නිපදවනවා නම් අන්න ඒකට කියන මොකද්ද? කබලින්කාර ආහාරය කියලා කියනවා. එහෙනම් මේ කබලින්කාර ආහාරය නේද මේ තියෙන්නේ? මේ ශරීරය තුල තියෙන මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණ ගන්ධ රස ඕජා කියන ඕජාව 8 වෙනි තැනට ඇති රූප කලාප නිපදවන රව. එහෙනම් කබලින්කාර ආහාරයෙන් මේකයි නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කබලින්කාරෝ ආහාරෝ ීමස්සකායස් ආහාර පච්චේන පච්චය. එහෙනම් ධාතු මනසිකාරය කරලත් අවසාන වශයෙන් ප්‍රත්‍ය බලන්ට ඕන. තේරුණේ? එතන අස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේක ඇති වෙනවා. මේ පඨවි ටික, ආපෝ ටික, තේජෝ ටික, වායෝ ටික මේ සතර මහා ධාතුමය කය නිර්මාණය වෙන්නේ ආහාර ඇති කල්ලි. තේරෙනවද? දැන් මෙතන පුංචි දරුවෙක් ඉන්නවා. දැන් මේ පුංචි දරුවා අයිති වෙන්නේ ඒ පුංචි දරුවාගේ අම්මටයි තාත්තටයිනේ. අපිට අයිතිද? අපිට අයිති නෑ. ඇයි අයිති නැත්තේ? මේ මගේ දරුවෙක් නොවන නිසා. ඒ වගේම මේ කය නිර්මාණය වෙලා තියෙන මොනවෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය. ඒක නිර්මාණය වෙලා තියෙන මොනවෙන්ද? කන බොන ආහාරය. ඒතර මේක මමය කියන ගතිය සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. ඇයි? ඉස්සෙල්ලම ඔන්න නැවත වතාවක් කියනවා. ඉස්සෙල්ලම මම කියන තැනින් එළියට එනවා. එළියට එන්න මේක හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා බලනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. ඊට පස්සේ ඒවත් හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා බලනවා. ඒව හැදිලා තියෙන්නේ මොනවෙන්ද? හේතුවක ඵලයකින්. තේරෙනවද? ඔය මම එකක් කිව්වේ ආහාර වලින්. අවිද්‍යා, කර්ම, තණ්හා, නිබ්බත්ති ලක්ෂණ නොදැනීම මෙන්න මේ වගේ ලක්ෂණ මෙන්න මේ වගේ හේතු ගණනාවකින් මේක නිපදලා තියෙනවා. ප ဋ ාණේ ගත්තොත් පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේ ජාතස්ස ීමස්සකායස්. ඒතර පච්චාජාත පසුව උපදින චිත්තචෛසිකයෝ තේරෙනවනේ. දැන් අපේ මේ කය ඇසුරු කරගෙන චිත්ත වීති දුවනවා. චිත්ත වීති දුවන්නේ දැන් උදාහරණයක් වශයෙන් චක්කු ප්‍රසාද රූපය ඇසුරේ චිත්ත වීතියක් දුවනවා. චිත්ත වීතියේ අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ආදී පසු සිට්ටිය කරනවා. මේ පසුව හටගන්න සිට්ටිකෙන් කලින් හටගත්ත මොකද්ද? කලින් හටගත්ත රූපයෙන් නොනැසී පවත්වනවා. හරියට උදාහරණයක් වශයෙන් මෙහෙම. දැන් මේ අම්මයි තාත්තයි ඉන්නවා. හරි? මේ තාත්තා පොඩි දරුවෝ කීප දෙනෙක් බිහි කරනවා. දැන් දරුවෝ එන්න මොකද තරුණ වෙනවා. අම්මයි තාත්තයි වයසට යනවා. වයසට යන අම්මයි තාත්තයි රැක බලාගන්නේ කවුද? දරුවෝ. ඒතර පසුව ඉපදුණු දරුවන් විසින් පෙර ඉපදුණු අම්මා තාත්තා රැක බලා ගන්නවා වගේ මොකද කියන්නේ? පච්චාජාතා චිත්තචෛතසික ධම්ම පසුව උපදින චිත්තචෛතසිකයෝ පුරේ ජාතස්ස ීමස්සකායස්.
කලින් ඉපදුණු මේ කයෙහි රූපවලට සපෝට් කරනවා. පැහැදිලි කතාව. එහෙනම් සත්‍ය වශයෙන්ම ඔබට නිවන් දකින්න ඕනේ නම් ඔය ධාතු මනසිකාරයට හිත තියන්න. ධාතු මනසිකාරයට හිත තියනකොට ඔබ රැවටිලා ඉන්න මම, මගේ දරුවා, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ පෙම්වතා, මගේ පෙම්වතිය කියන ගතිය ගෙවෙනවා. ගෙවුනම් පස්සේ මොකද වෙන්නේ? ඇලීම ගැටීම දුර වෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ ඔහොම කරන් පස්සේ මේ බුද්ධාගම කියන එක සර්ව අසුභවාදී. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ අපි පෙම් කරන්නේ? කොහොමද දරුවෝ හදන්නේ? කොහොමද පෞල් ජීවිතය ගත කරන්නේ? ආදි වශයෙන් නෑ. මේ අහන්නකෝ. මහත්තයා මේ හොඳට මේක තේරුම් ගන්න. ඔන්න දැන් එක පිරිමියෙක් ඉන්නවා. එයා බිරිඳත් එයා හොයා ගන්නවා පෙම්වතියක්. තේරුණානේ? ටික දවසක් යනකොට මෙයාගේ දුර්වලතා ටිකක් හොයා ගන්නවා. මොනවද? අපි තුමු මෙයා හරියට වෙලාවට නැගිටින්නේ නැහැ. හරිද? කෑමු යන්න දන්නේ. හැබැයි ඒව දැනගෙනත් මෙයා අතහරින්න නැතුව ඒ දුර්වලතා ටික මගහරවාගෙන පෞල් ජීවිතේ ගැට ගහගෙන යනවද නැද්ද? යනවනේ. දුර්වලතා ටික හඳුනාගෙන ගැටුමක් නැතුව යනවා. කතාව තේරුණාද? ඒ වගේ ඔබත් ඔබේ ජීවිතේදී මේ තියෙන දුර්වලතා ටික හඳුනා ගන්න. මොනවද? මේ මම කියලා කියාගත්තට, මගේ දරුවා මගේ බිරිඳ කියලා කියාගත්තට මෙතන තියෙන්නේ එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි කියලා හඳුනාගෙන. ඒතර කන්න දෙන්න බැරිද? උයන්න බැරිද? සලකන්න බැරිද? දරුවන්ට යුතුයකම් කරන්න බැරිද? ඔක්කොම කරන්න පුළුවන්. විසාකාව අවුරුදු 7 දී සෝවාන්. අවුරුදු 16 දී කසාද බැරිද? දරුවෝ 20ක් හදනවා. පිරිමි ළමයි 20යි ගෑනු ළමයි 20. පිරිමි ළමයි 10යි ගෑනු ළමයි 10යි 20ක් හදනවා. ඒතර ඒවට කිසිම ඒකට බාධාවක් වුණාද? ඇය ව්‍යාපාරිකාවක්. ඒ කියන්නේ හොඳ සිටු දියණිය. ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්. නේ චෙට්ටි සිටු කියලා කියන්නේ චෙට්ටි කියන්නේ කවුද? දැන් අද සෙට්ටි කියලා කියන්නේ ව්‍යාපාරිකයෝනේ නේ. අන්න ඒගොල්ලෝ හොඳ ව්‍යාපාරික කාන්තාව. එයා හොඳට ව්‍යාපාරික කටයුතු කරගෙන ගියපු කෙනෙක්. එහෙනම් මම මතක් කරනවා මෙන්න මේ විදිහේ නිවැරදි ජීවිකාවක් ගත කරගෙන ඇලීම් ගැටීම් අඩු කරගනිමින් ඇත්තටම නිවනට යන්න ඔබට උපකාර වෙනවා මේ ධාතු මනසිකාරය. ඒසල කාල වේලාව අවසන් වෙන නිසා ඔබ මාතෘකා කිහිපයක් ඉල්ලුවත් එක මාතෘකාවයි මම කතා කරන්න ලැබෙන්නේ. මොකද විස්තර කරන්න එපේ. නිකන් කෙටියෙන් යන්න බැරි නිසා. හොඳයි. එhmenan අද දවසේ දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නට දෙන්නේ බුලත් සිංහල පදිංචි උදාර මදුෂාන් පතිරගේ මහතායි. එයාගේ බලාපොරොත්තු අදිෂ්ඨානයන් වශයෙන් මිය පරලොව යන්ට එදුනා වූ කළුතර පදිංචිව සිටි චන්දරේ බාප්පාට, ඇතුල් කෝට්ටේ නන්දසේන අභයරත්න මාමාට, ඉංගිරියේ ආනන්ද පදුසූරිය පියාණන්ට, එවැගේම කඩුවිල සනිලගේ එවැගේම චාවින්දි නැගණිය ඇතුළු එවැගේම ඥාති පිරිසට මිය පරලෝකීය සංසාරගත වර්ග પરම්පරාගත සහලේ ඥාතීන් සියලු දෙනාටම මේ පින්පෙත් අත්වේවා අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වීමෙන් ඉක්මන් භවයකදී නිවනින් නිවී සැනසේවායි ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම දැනට හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මසකට වඩා වැඩි කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රියානි පුංචි අම්මාට ඉක්මන් නිරෝගී සුවය ලැබීමට තුනුරුණේ ආශිර්වාදය ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට හා දරුවන්ට ධම් ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ උදාාරතර කුසලය උතුම් අජරාමර නිවන් සැප පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් මේ උදාාරතර කුසලයේ ප්‍රාර්ථනීය බෝධිය සමුර්ධ කොටගෙන අජරාමර නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව සමාප්ත කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිටයි.
රාගක්ඛයෝ නිබ්බානං